පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත ලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි ආල පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත ලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි තරිකින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි ගමකුඩ තුට්ටු දෙකක් ඇද තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි
සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් දජ ගුවනට ඔසවන අයුරුයි ඔබට මේ දක්නට ලැබෙන්නේ. පොලිස් ස්ථානාධිපතිතුමන් අතින් ජාතික දජයත් එවැගේම මහානාම විද්‍යාලයේ විදුහල්පතිතුමන් අතින් බෞද්ධ දජයත් මංගලිකා ශ්‍රියාකාන්ති මහත්මිය අතින් පෙර පාසල් දජයත් ගුවනට ඔසවන ආකාරයයි ඔබට ඒ දක්නට ලැබුණේ. Yeah.
අපි ඊළඟට තිබෙන්නේ චිරාගත සම්ප්‍රදායන කුල මංගල ප්‍රදීපයේ පහන් සිලෝ දැල්වීම. ඒ සඳහා මා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා මේ වේදිකාවේ ඉදිරිපිට සකස් කර තිබෙන නිර්මාණශීලී ඒ මංගල ප්‍රදීපයේ පහන් සිලුවක් දල්වමින් මේ අවස්ථාව සඳහා අපට ඇරමුබක් සනිටුහන් කර දෙන හැටියට. තිරප්පනේ ශ්‍රී ස්වර්ණබිම්බාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ඈලියගොඩ සාන්තසිරි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වෙත දැහැත් වට්ටිය පිළිගන්වන හැටියට සිගිත සෙවන පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය වන මංගලිකා ශ්‍රියාකාන්ති මහත්මියට මා බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම සාදුනාදයක් ලබා දෙමු. හොඳයි, සියලුම දෙනා තුන්වරක් නමස්කාරය කියමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං
සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි හැම දිනම සාදුනාලයක් හැමෝම සාදුනාදයක් ලබා දෙන්න. ගම් පොළොව මග හැර මං ඉතින් කොහොම එන්නද ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලනේ කෙලි දෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ හීනයක් වගේ හිත පිරිමදී නංගියේ මට ඇහෙනවා උන්චිලි කවි ඉරබදුත් පිපිතුරු මත ලස්සනයි බැලූ බැලුවත ඉරබදුත් පිපිතුරු මත ලස්සනයි බැලූ බැලුවත අම්මලා උදේ ඉඳලම පාර බලනවා අයියාගේ හිනා අඬ ළඟ ළඟම ඇහෙනවා පක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා ගම පුරාලු අවුරුදු අසිරි ලැබෙනවා ගෙන්ද ගම් පොළොව මග හැර මං ඉතින් කොහොම එන්නද ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලනේ කෙලි දෙලෙන් ගෙවූ කාලය පුංචි සන්දියේ හීනයක් වගේ හිත පිරිමදී නංගියේ සිංහල
අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා ලාමත ළඟ පොළඳ ලියන් එළදිවේ හෝ ලාමත ළඟ පොළඳ ලියන් එළදිවේ මුකුළු කඩහලා කකුළු සිනානගා මුකුළු කඩහලා කකුළු සිනානගා කැවුම්විකා කිරිබත් කා ප්‍රීති වෙලා අටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බල අඩ අල්ලා
ගොයි තමා දැල්ල තකරියතා ගමීරබන් තොරට වඩි සිනහමෝනු අවට පෙනේ බාබාබා කෙකලි ඊයේ උදේ ගිය කෙකලි තාම ආවේ නැ කෙකලි බාබාබා සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේදිලිසෙන් අවුරුදු ආවෝ මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ එල්ලි හිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනාවයන් රාලේ දෙල්ලි හිරුණු කැවුම් ගෙඩිය වාගේ ගුරුනාසේ අභිමෝට එන සියලුම දරුවන්ට බවට සද්ද අංගයක් ලක්කම් දේවතා බුද්ධානුභාවයෙන් සදා සොත්ති වවන්තුතේ වවතු සද්ද අංගයක් ලක්කම් සුතේ දේවතා බුද්ධ උද්දානුවා එන සදා සොත්ති වවන්තුතේ කොහො මල්වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ රබන් වෙයනා ගමින් තිල්ලා බැඳිනා දිනේ ආවා වගේ ගමින් සිංහල අවුරුද්ද ලබන්නා කොහො මල්වාරම් ගයනා උදේ මැණිකේ බලන් අපේ ගමේ රබන් වෙයනා
සිවේ නගේ ගෙලබැන්දු මානේ කජු පුහුලන් වාරේ කිරිදිරේ මුවගේ නුඹේ වරෙල්ලා නටලා අවුරුද්දේ නැකතේවා ඉදිල්ලා ගෙවලා සන්තෝෂේ කාලේ දෙන පාරේ ගායා ගම්මානි පුරා මෙවෙලා රටා බම්මානි හොයා එනවා මෙදා කිරි ඉතිරේ මුවගේ සරවා වරෙල්ලා se
වාර්ෂිකව පවත්වනු ලබන සිඟිති බ්‍රහ්ම හවුලත් ක්‍රීඩා උත්සවයත් ඉතා සතුටින් සහයෝගයෙන් සමාජයෙන් බවට මෙයින් පොරොන්දු ස්තුතියි. පහසුවේ සිටි සිරුවේ සිටි hands on the hip start left right up down left right up down left right up down start hands down relax hands on the shoulder start 5, 6, 7, 8, 9, 10. Other side. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hands down, relax. Hand forward. Start. Forward size circle. Forward size circle. Forward size circle. Stop. Hands down. Relax. Left, right,
හිතන්නේ ඉස්සෙල්ලා තරගයේ ජයග්‍රහණය කළා. දැන් තමයි මේ හරිම ඉක්මනට වෙන්නේ. ඊට පස්සේ ඉස්සෙල්ලාගේ තරගය කොහොම හරි නිමා කරන්න ඕනේ කියලා උන් එනවා. බොහොම ප්‍රශංසනීයයි. මන්ද තරග ආරම්භයේ වගේම අවසානයේ ජය පරාජය කෙසේ වෙතත් නිමා කිරීම අපේක්ෂිතයි. ඒ නිසා අපි අප්‍රසන්නාගේ මේ දරුවන්ට ලබා දෙන්න බොහොම ප්‍රශංසනීය සම්මානය ආරම්භය කෙසේ වෙතත් ජයග්‍රහණය කෙසේ වෙතත් තමාගේ තරගයේ කෙසේ හෝ නිමා කරන ඉලක්කය අදිස්ථානයේ ඇතිව තමයි මේ ආදරණීය පුතා යන්නේ ගමන් කරන්නේ. තරග වලට යොමු කිරීමත් තරග බැඳීමත් ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. මොකද පළවෙනි දෙවෙනි තුන්වෙනි වෙනවට වඩා මේ වගේ තරගයකට සහභාගී වීමම ඔවුන් ලබන ජයග්‍රහණයක්, ජීවිතේ ලබන ජයග්‍රහණයක් හැටියටයි අපිට සඳහන් කරන්න පිළිවන්. එනම් එහෙමනම් හිරු සඳු වලාකුළු පන්තිවල ආදරණීය පුතාලා මේ විදිහට ඉක්කොයාමේ තරගය නිමාවට හබ්බෙදී දැන් ඔන්න ඉක්කියෝ ටික සූදානම්. එනම් ඉක්කොයාමේ තරගයේ හිරු සඳු වලාකුළු පන්තිවල මෙන්න අවසන් තරගකරුවෝ දක්වා ජයග්‍රහණය කරා. කොමුණමොත් තරගයේ ස්වරූපය දැනෙයි ධනුස් මත තමයි ප්‍රෝක්ෂ සමාගම
මගේ වම් පය මේ මගේ වම් පය මේ මගේ දකුණු පයයි උඩ 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 පැන උඩ 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 පැන අත් කුඩි ගසමි හිමිහිට බිමට නෙමී උඩ 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 පැන උඩ 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 පැන අත් කුඩි ගසමි හිමිහිට බිමට නෙමි අපි විමු පුංචි ළමයි අපි වෙමු පුංචි ළමයි මිට්ටෝ අපි කුරු මිට්ටෝ යෝදයෝ අපි යෝදයෝ මිට්ටෝ අපි කුරු මිට්ටෝ යෝදයෝ අපි යෝදයෝ ඉඳගනිමු 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 අපි විමු පුංචි ළමයි අපි වෙමු පුංචි ළමයි අත්වැල් බැඳ රවුමියත් ඔසවා ඉහළට ඉහළට අත් කුඩි ගසලා ඉහළට ඉහළට අත් කුඩි ගසලා පහළට පහළට අත් කුඩි ගසලා පහළට පහළට අත් කුඩි ගසලා රවුමී දුවමු අපි රවුමී දුවමු අපි අපි විමු පුංචි ළමයි අපි වෙමු පුංචි ළමයි අපි වෙමු පුංචි ළමයි අපි වෙමු පුංචි ළමයි 1 2 කාගේවත් හැප්පෙන්න එපා අල්ලන්න නම් එපා වැටුනොත් එහෙම්මම නතර වෙන්න නතර වෙන්න අපි නතර වෙන්න වැටිච්ච අය ඔක්කොම නතර වෙන්න මුත්තේ මෙනවා වතුකට දිවුවත් මෙනවා මා පස්සෙම පන්නනවා තරගය පවත්වලා අවසන්. මිදුලට දිවුවත් මෙනවා වතුකට දිවුවත් මෙනවා මා පස්සෙම පන්නනවා අඳහානි කොය දාතලක වෙනවා අරුදරුවෝ වෙනවා පිරිතනි ගෙන විතුරනවා අභියෝග දෙකක් දෙහිගිඩිය වට ගන්නත් වේගී යන්නත් ඕන. ඉතින් අභියෝග දෙකම ජයග්‍රහණය කරපු දරුවෝ ඉන්නවා. නමුත් ඒ ජයග්‍රහණය
වේගෙන් ලබා ගත්තා වගේම පසුවට හෝ ලබා ගන්න උත්සාහ කරන දරුවෝ ඉන්නවා. අපි ස්තුතිවන්ත වෙනවා ඒ දරුවන්ට. මගේ කළු ගුණා වත්ත පහළ පෙරළුණා ඒක දැකපු සුදු ගුණා උඩ පොළ පැනගෙනවා කළු මාමා බය වුණා ජම්බු ගහට ගොඩ වුණා ජම්බු අත්ත බර වුණා කඩුම් ගාල පෙරළුණා සාමූහිකත්වය පදනම් වූ තරගයක් කණ්ඩායම් ශක්තිය මගේ කළු ගුණා වත්ත පහළ පෙරළුණා ඒක දැකපු සුදු ගුණා උඩ පැනගෙනවා කළු මාමා බය වුණා ජම්බු ගහට ගොඩ වුණා ජම්බු අත්ත බර වුණා කඩුම් ගාල පෙරළුණා මේ තරගය හඳුන්වා දෙන්න පුළුවන් වර්ණය අනුව පොඩි තේරීමේ තරගය. ඉතින් කණ්ඩායමේ උද්‍යෝගී භාගය අනුව නැත්නම් කාර්යශූරත්වය අනුව තමයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. ක්‍රීඩා පිටිය මැදේ තිබෙනවා රතු සහ කහ පැහැති දජ. එම ස්ථානයේ දජ රැගෙන තමන්ට මගේ තාත්තා මේ ලෝකේ දජ රැගෙන ගොස් දවටන්නට ඕනේ. කරලා අපව රකින්නවා අලිය පිටේ මදිරේ තවත් පොඩි සීමිත ප්‍රමාණයක් තමයි ඉදිරිපිට වෙන්නේ. වැඩිම කොටි සංඛ්‍යාවක් තෝරාගන්න කණ්ඩායම ජයග්‍රහණ හිමි වෙන නිසා ඔබගේ ඉක්මන් වීම ජයග්‍රහණයට හේතුවක් වේවි. අපි බලමු රතු සහ කහ රජ ක්‍රීඩා පිටියේ මැදේ තිබෙනවා. ඉන් තෝරාගෙන කහ පැහැති දජ එක බඳුනකට රතු පැහැති දජ එක බඳුනකට විදියට යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි කොටි ඉතිරි වුණත් ක්‍රීඩකයෝ ඉවර වුණොත් තරගය ඒ කණ්ඩායමට ඊළඟ වටයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ලැබෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයටගෙන වැඩිම කොටි සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායම තමයි ජයග්‍රාහකයින් බවට පත් වෙන්නේ. ඔන්න එක කණ්ඩායමක් තරගය නිමා කළා. අපි දැන් විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරමු. හාමි දවසක් දෙන්නා ඒකට මු කියලා කතිකා වෙන්නා කැලේ සතුන්නේ දිනයට එතන දෙන්නා හඬකින් විවල් හාමි ඇරඹුම දුන්නා ඉබ්බා මග ගාටන්නා ආවා හැල්මේ දුවනවා ඉබ්බා මග ගාටන්නා ආවා හැල්මේ දුවනවා පස්ස බලන්නා ඉබිහාමි පේන මානෙ නැති බව දන්නා ගහයට මම ඩිංගක් ඇලවිනා ආහාමි නොදැනම තද නින්දට වැටුණා ඉබ්බහෙමින් නැදෙන්නා අවසැපට නිදන්නා ඉබ්බහෙමින් නැදෙන්නා අවසැපට නිදන්නා
හැමෝම ඔයවර සන්දෙන්නා ආමි තද නින්දෙන් පිබිදියෙන්නා තමන් පැරදිලා ඇති බව වැටහී යන්නා සුළුවට නම් හිතනු එපා ඔබට නියම වැඩ දිනය සුළුවට නම් හිතනු එපා ඔබට නියම වැඩ දිනය ඉබ්බා හිමින් නැදෙන්නා ආවසපට නිදන්නා ඉබ්බා හිමින් නැදෙන්නා ආවසපට නිදන්නා ඉබ්බා මගදා ගන්නා හොඳයි හැමෝම වින් කරා ඉක්මනට යමු අරයි අපේ ඊට පස්සේ සමනයෝ නුඹට වාගේ මලින් මලට යන්න ඇලට දුවලට ගලට උඩින් පියවාගෙන තිබෙන ටොපි මොඩෙල් වැඩිම ටොපි ප්‍රමාණයක් අහුල ගන්නා දියණිය තමයි තරග ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. ඉතින් අපිට පෙනී යනවා තමන්ගේ අතට අහුල ගන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ අරගෙන යන්නේ. සමහරට කුංචි අපේ අම්මගේ කරේ බඳින මාලේ රත් පෙරන් වටිනාකම කියන්නේ පුංචි හින්දා ඊටත් වැඩි
සෙනුල්ලේ නැගිටින්න වෙනවා නේද පුතේ? හරි. සෙනුල්ලේ හවුස් එකට යන්න. ඔය එකක් අයින් කරලා. හසෙදි තුන ලියන්න තුනක් තියෙනවා තුන. නැගිටින්න.
කළොත් ඔබ කියා ඕන ගෑනියා ඕන ගෑනියා අනේ එහෙම කළොත් ඔබ කියා එහෙම කළොත් ඔබ කියා ඕන ගෑනියා ඕන ගෑනියා අනේ ලකින කාලා වතුර දෝත රැගෙන ඊළඟ කෙනාට තමයි ලබා දෙන්න ඕනේ. අපිට පෙනී යනවා සමහර අවස්ථාවල පීඩිකාවන් බොහෝ ඊපස්සේ අපි බලමු. මෙන්න දැන් ජයග්‍රහණයේ අභිමෝඩ ඇවිල්ලා තිබෙන්නේ. ඒ ජයග්‍රහණයේ තරගයේ උල්ලංඝනය කරන උදේ අවසාන මොහොතේ ඔන්න මෙන්න තිබෙන්නේ ඒ සතුට සමරන්න තරගකාරයන් උත්සුක වූ අය ඒ ගන්නා මේ ජයග්‍රහණය කිරින්දියක් මොකද තරගය මොහොතේ උල්ලංඝනය කිරීම තමයි එතන ඔබට පූර්ව දැනුවත් අතින් අත මේ ජලය රැගෙන ඉන්න ඕනේ තමයි තරගයේ ස්වභාවය. නමුත් අවසාන මොහොතේ කණ්ඩායම රිසෝට් තමයි ඒ තරග කාර්යයක් වෙන්නේ වතුර පිළිබඳව තමයි කණ්ඩායම වතුරේ ඒකෙත් අනෙකුත් කණ්ඩායම් 6 හොඳ තමයි. හොඳනේ හොඳ උණුසුම් තරගයක් ලබා දුන්නේ විනිශ්චය මණ්ඩලයේ මහත්මයා. විශේෂයක් කරන්න මම ඉන්නේ වෙනකම් ඔක්කොම
හොඳයි මෙන්න තරගය ආරම්භ වෙලා තිබෙන්නේ බීම බීම තරගය ආචාර්ය මල්ලේ ගුරු මහත්මිය වෙනුවෙන් පවත්වන්නේ
මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදුවේදී රුසිරු සලඹ මහද නද දෙනා හතේ වැදෙන්නේ වසරේ ආශාදන හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියා ගන්න සිටිනා තැන කොතනා කිරි උතුරන අරු නැල්ලට අගනාරු මෙව්වා අලදරනා රන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලුත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුණයි සනසා නෙතු නලවා හිරු මගුලට හින එන්නයි වරුණා මද බඳනා සිත සනසා නෙතු නලවා හිරු මගුලට හින එන්නයි හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා ඇලේ දොලේ පැන දුවන්න තනියක් මට නැතුවා තිලක තියන් හිනා වෙන්න නුඹ මෙයිරු අගනා හිතවත්කම් මස් වන්දන් හිරුවෙලි පායන්නා හෙට දවසට කිරි උතුරන සිතුවිලි හිනහෙන්නා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලුත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුණයි ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් අනික් අනිකට උඹ යනකොට අනික් අනිකට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන්
පහළ උඹේ පෙනු දැක්කම හිනහුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරම් උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නේ තෝනෙන් පාර තියන්නේ කෙවිතෙන් පළවෙනි වචනේ තමයි දරුවෙක්ගේ මූලික අරිතාලම නේද? අපි කවුරුත් දරුවෝ ඉන්න තාත්තලා අම්මලා අපි හැමෝටම දරුවෙක්ගේ වටිනාකම නේද? ඔබ තමන්න නේද? අපිට සාමාන්‍යයෙන් මෙලෙකක් හම්බෙන්නේ ගඟක එක්කෝ වාරේ පතරක ඉඳලා ගත්තා නේද? ඒක ඔබ දැම්මොත් තමයි කවදා හරි ඒකේ වටිනාකමක් එන්නේ. ඉතින් ඒ ඔබ දමන වටිනාකම එන ප්‍රධානම භූමිකාව ගෙනියන්නේ පෙර පාසල කියන මේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය. එතකොට ඒකේ අංක 1 ප්‍රධාන ගුරුතුමිය සහ අනෙකුත් ගුරුතුමියන්ලා ඇත්තටම මට හරි සතුටුයි. අද දවසේ වචන ස්වල්පයක් ඔබ වෙනුවෙන් කතා කරන්න දීම ගැනම මම දැකපු ලස්සනම සහ නීත්ම අවුරුදු උත්සවය සහ පෙර පාසලකින් කරපු ඉතාම වටිනාම අවුරුදු උත්සවය මේක කියලා මට හැඟෙනවා. මොකද මම මේක කලින් අවුරුදු උත්සව ගන්නාකට ගිහින් තියෙනවා. ඉතින් ඒත් එක්ක බලනකොට ඇත්තට ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ලස්සන දවසක් අපිට උදා කරලා දීම සම්බන්ධව ඔබතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආදරණීය දෙමව්පියන්ට දුවදරුවන්ට මේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මෙච්චර ලස්සන කාර්යයක් අපිට දැක බලා ගන්න හදලා දුන්න සම්බන්ධව ඉතින් ඔබ සැමටම ආයත් වාරයක් ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාගෙන්ම ආදරය කරුණාවද ලබා දුන්නට ඒකටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඕනම අවස්ථාවකදී ඕනම කාර්යයකදී අපි ස්තුතිය පුද කිරීමට අවශ්‍යයි. ඒ නිසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙතනට වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මෙතනින් නොහිටියත් අවසරයි. දයාබර දෙමාපියනි, පුංචි දුවේ පුතේ, සියලුම ආරාධිත අමුත්තනි සියලු දෙනාගෙන්මත් අවසරයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙතනට නොපෙමිණියත් උදේ කාලේදී මතක් කර අපේ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා හැමදාමත් අපිත් එක්ක සහභාගී වෙනවා. අද දවසේ නොපෙමුණත් එතුමාගේ දායකත්වය මතක් කර සිටියා. එතුමාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අපේ තිරප්පනේ මහානාම විද්‍යාලයේ විදුහල්පති අනුර වන්නිනායක මහත්මයා සපමැණියා එතුමාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අතුන්ගම විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන MDD දිසානායක මිය පැමිණියා. එතුමියටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම කණුමුල්ල විද්‍යාලයේ විදුහල්පති ලිලානී ගුණවර්ධන මියටත් ස්තුතිවන්ත වෙනවා. අපේ විශ්‍රාමික ගුරු උපදේශිකා නිරංජලා මහත්මියටත් ගෞරවනීය ස්තුතිය. ඒ වගේම පොලිස් ස්ථානාධිපති තිරප්පනේ සරත් කුමාරසිංහ මහත්මයාටත් ග්‍රාම සේවා නිලධාරී 533 අනුසා ජනන්ජනී මහත්මියටත් මහජන බැංකුවේ කළමනාකාරතුමාටත් ඒ වගේම තමයි අපේ සංවර්ධන බැංකුවේ කළමනාකාරතුමා අපේ ලුත්මින් පුතුගේ පියා චමිල දිසානායක මහත්මයා ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී ප්‍රියංකා සඳමාලි මහත්මියට මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ සංවර්ධන නිලධාරී තුෂාරි දිසානායක මහත්මියටත් ඒ වගේම තමයි අද දවසේ සහභාගී වෙන්න නැතිව කියලා කනගාටුව ප්‍රකාශ කළ අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට KMPL මధుවන්ති මහත්මියටත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අපට විශාල සහායක් දක්වපු අපේ සංවර්ධන සමිතියේ ලේකම්තුමිය භාණ්ඩාගාරිකතුමිය එතුමියටත් බැහැවෙන්න ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ ලස්සන වර්ණවත් කර ගැනීම සඳහා ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වුවා. සියලුම තරඟවල ප්‍රථම ස්ථානය සඳහා අපේ දායකත්වය ලැබුවේ සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළමනාකාර සහායකතුමා ඉසුරු සඳමාල් මහත්මයා ඒ වගේම තමයි
එම මහත්මය සදායක වුණා. ඒට අපට සම්බන්ධ වුණේ අපේ පෙර පාසලේ නිශේන් පුතුගේ මව වන මලීෂා මහත්මියගේ දායකත්වයේ හරහා තමයි මේ සියල්ලක්ම සංවිධානය වුණේ. මේ සියලු දෙනාටම මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එකී මෙකී නොකී සියලු දෙනාටම මට කොහේ හරි අමතක වුණා නම් සියලු දෙනාටම බැහැවෙන් ස්තුතිවන්ත වෙමි. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා නිහඬ වෙනවා සියලු දෙනාටම ජය ශ්‍රීමා බෝ සමිඳු පිහිටයි ආරක්ෂාවයි. බොහොම ස්තුතියි. එළඹෙන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සොම්නස සපිරේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ සිංගති බක් මහවුලේ වැඩ කටයුතු මෙතකින් නිමාවට පත් කරනවා.